හීල්ස් කිව්වහම අපේ හිතට එන රූපයක් ෆීලින් එකක් තියෙනව නේද? අබාන්ස් කිව්වහම අපේ හිතට එන රූපයක් ෆීලින් එකක් තියෙනව නේද? එන්න අපි අද බ්‍රෑන්ඩින් ගැන කතා කරමු. මේක ඔයා හිතනවට වැඩිය ගොඩක් පවර්ෆුල් දෙයක්. කොච්චර පවර්ෆුල්ද කියනවනම් සෙරෙප්පු දෙකට සමාන පදයක් තමයි බාට දෙකක් කියන්නේ කියලා අපේ ඔළුවේ තියෙනවා. හැබැයි බාට කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එක කියලා අපිට අමතක වෙලා. ඒ වගේම ඔළුවේ කැක්කුමට බොන පේන් කිලර්ස් පෙති බ්‍රෑන්ඩ්ස් වර්ග ගොඩක් තියෙනවා. හැබැයි ඔළුවේ කැක්කුමට පැනඩෝල් දෙකක් බොන්න කියන තරමටම ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකෙන් කතා කරන තරමටම ඇත්තනම අපිට අමතක වෙලා. මේක එච්චරටම දරුණුයි. මෙන්න මේ වගේ භාවිතයේ තියෙන වචනත් වෙනස් කරලා බ්‍රෑන්ඩ් නේම්ස් වලින් කතා කරන්න පුළුවන් තරම් ශක්තිමත් බ්‍රෑන්ඩ්ස් වල තිබුණේ මෙන්න මේ කියන දේවල් ටික. එනිසා මේ ටික හොඳට අහගන්න. පළවෙනි එක තමයි බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි එක. ඒ කියන්නේ අපේ බ්‍රෑන්ඩ් එකේ තියෙන පෙනුම. මේකෙන් තමයි අපේ ව්‍යාපාරය මිනිස්සු හඳුනාගන්නේ. මේ බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි එහෙම නැත්නම් මේ පෙනුම කියන දෙයට තමයි අපේ ලෝගෝ එක, අපි භාවිතා කරන අකුරු ටික, ඒ අකුරු වල හැඩ, ඒ වගේම අපේ බ්‍රෑන්ඩ් නේම් එක කියන දේවල් ඇතුළත් වෙන්නේ. කොකාකෝලා කිව්වහම රතු පාට පසුබිමේ සුදු පාට වැල් අකුරෙන් ලියපු කොකාකෝලා කියන රූපය අපිට මතක් වෙන්නේ මෙන්න මේ බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි කියන එක හරියටම කරපු නිසා. ඒ වගේම ඇපල් කිව්වහම නිකනුත් මතක් වෙන්නේ පැත්තකින් කපපු ඇපල් ගෙඩියක්. ඒක එච්චර සරල වුණත් ඒ ලෝගෝ එක මිනිස්සු තමන්ගේ සමාජ තත්ත්වය පෙන්වන්න පවා භාවිතා කරනවා. දැන් ඔයාට තේරෙනවා ඇති මේ බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි කියන එක කොච්චර වැදගත්ද කියලා බ්‍රෑන්ඩින් වලට. ඊළඟට මේ පොපියුලර් බ්‍රෑන්ඩ්ස් කරපු තව දෙයක් තමයි බ්‍රෑන්ඩ් වොයිස්. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකේ හඬ කියන දේ හරියට පාවිච්චි කරපු එක. ඔයාට මතකද සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිතය, ආදරය, රැකවරණය කියන තේමාවත් එක්ක දෙමාපියන් දරුවන් අතර තියෙන බැඳීම ගොඩක් ඇඩ්වර්ටයිස් කරා. සෙලින්කෝ ලයිෆ් කිව්වහම අදටත් අපිට මතක් වෙන්නේ අර රතු පාට ටයි එකක් දාගෙන ළමයෙක් වඩාගෙන ඉන්න තාත්තා කෙනෙක්ගේ පින්තූරේ. අන්න ඒ වගේ ජීවිතය, ආදරය, රැකවරණය වගේ කන්සෙප්ට් ගැන ඒගොල්ලෝ කතා කරේ. ඒක තමයි බ්‍රෑන්ඩ් එකේ හඬ. ඉතින් මේ බ්‍රෑන්ඩ්ස් එහෙම නැත්නම් මේ සන්නම් කියන ඒවා කතා කරනවා. සෙලින්කෝ ලයිෆ් සමාගමේ ටාගට් මාකට් එක ඉලක්ක ගනුදෙනුකරුවන් තමයි ජීවිත රක්ෂණ දාන අය. එනිසා තමයි විශේෂයෙන්ම දෙමව්පියන් දරුවන් අතර තියෙන බැඳීම වගේ කන්සෙප්ට් ඒගොල්ලෝ ප්‍රොමෝට් කරන්නේ. ඒ වගේම තමයි මංචි සමාගම ගැන කතා කරොත් මංචි සමාගමත් ගැමිකම, සරලකම, අපේකම, පවුලේ එකමුතුව, සැබෑ දේශීයත්වය වගේ දේවල් ගැන කතා කරලා මංචි කියන්නේ අපේම දෙයක් කියන හැඟීම දැනෙන්න සලස්වනවා. ඇයි එහෙම කරන්නේ? මංචි කියන්නේ හැම කෙනෙකුටම වයස් භේදයකින් තොරව මිලදී ගන්න පුළුවන් නිෂ්පාදන තියෙන තැනක්. අන්න ඒ නිසා තමයි ඒ හැමෝම ආවරණය වෙන විදිහට ඒගොල්ලෝ කතා කරන්නේ. අන්න ඒක තමයි බ්‍රෑන්ඩ් වොයිස්. බ්‍රෑන්ඩ් එකේ හඬ කියලා කියන්නේ. මීට අමතරව ශක්තිමත් සන්නාමයක් හදන්න අපිට භාවිතා කරන්න පුළුවන් දේවල් මොනවද? අපිට පුළුවන් බ්‍රෑන්ඩ් වැලියුස්. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකේ අගනාකම්, ඒ වගේම කස්ටමර් එක්ස්පීරියන්ස් වගේ දේවලුත් මේ බ්‍රෑන්ඩ් එක ශක්තිමත් කරන්න භාවිතා කරන්න. එහෙනම් ඔයාගේ බිස්නස් එකත් බ්‍රෑන්ඩ් එකක් කරන වැඩේ අදම පටන් ගන්න. ඒ වගේම බ්‍රෑන්ඩ් එක ඔයාගේම කරගන්න සන්නාම ලියාපදිංචිය පිළිබඳවත් සන්නාම ගැන තියෙන වෙනත් ගැටලු ගැනත් දැනගන්න ඕන නම් බ්‍රෑන්ඩ් කියලා කමෙන්ට් කරගෙන යන්න.